මේ හරි හරි ඔයගොල්ලෝගේ වැඩේ ෂුවර් මම අනිවාර්යෙන් දන්නවා තව මාස දෙකක් යනවා මට සිදි වෙන වැඩේ අපි ඉතින් ගෙදර යන්නේ රුමේනියා ඉන්දියා වගේ ඒ තාසේ ගෙදර ගිහලා පොඩි ඇලට්ටක් දානවා අම්මා ඉතින් ඒක නෙවෙයි ඉතිරි මාතල්ලේ අරුන් දැන් අපිට දැන් රෑ කතා කරන වීඩියෝ කෝල් කරනවා වගේ ගෲප් කෝල් එකක් කරගෙන කෝල් එකක් දෙනවා රෑට හරිද අර යවන්නේ වෙන්න එක මල්ලි දෙසැම්බර් වෙද්දී ඔයගොල්ලොන්ට මේ ඉන්න පුළුවන් හිම වැටරෙන් බලපන් නැත්ත ක්‍රිස්මස් මේ කරමු ක්‍රිස්මස් මේ තමයි අපේ දවස් 15 විතර ඩිවාඩුවකුත් තියෙනවා ඉතින් ඇලට් එකක් දානවා අම්මෝ හිම වැටෙනවා යනවා වනාස්සු හදනවා ඉන්නවා ගා ගන්නවා එන චූන් බං ආයෙ ඉතින් දෙසැම්බර් උත්තර දෙසැම්බර් වල පස්සේ කියනවා ජනවාරි වෙද්දී මල්ලි ඔයගොල්ලන්ගේ වර්ක් පර්මිට් ලා ඔක්කොම බෙහෙරු බේරියාවේ ඉතින් කමන්නේ නැහැ හිම වැටතත් කමන්නේ නැහැ සීතලකුත් තේරෙනවා හැබැයි සීතලට ඔරොත්තු දෙයින් දන්නේ එකපාර සීතලේ බහින්න ගියාම ඒ නැටි පව් කරලාම දාමු කියනනේ ටිකක් ඉන්නවා මලාගෙන උඹ හිතපන් එකෙක් හිටියා දෙසැම්බර් බං නත්තල් බෝනස් උන්ට නත්තල් බෝනස් පඩියට පඩි ගානක් එක වචනෙට වර්ක් පර්මිට් ඇල්ල ඔකට ඔක්තෝබර් වෙද්දි ගන්න පුළුවන් යන්න පුළුවන් කිව්වා වචනෙට ඌ රස්සාවෙන් ඇන් වුණානේ අපෝ ඌ රස්සාවෙන් ඇන් වුණා බං මමත් ගිහිල්ලා මටත් දැන් අපේ වැඩපොලේ ලොක්කත් එක්ක ඇරියෙත් වෙනවා පඩියක් වැඩි ගන්නෙ නැහැ මමත් එකපාරක් ළඟට ගිහිල්ලා මම ඔක්තෝබර් වල ඉන්නේ කියන්නත් හදලා කන ඇහින්නම ගිහිල්ලා ආයි මම කියන්නේ හිතුන්නේ නැහැ ඔන්න ඔය වෙනකම් ඉන්නවා කියලා හිතාගත්තා වා කී වේලේ කිව්වලා පිළි නෑ ඕයි